හායි ඔන්න ඉතින් අදත් මං ඔයාලට අරන් ආවා ගාපු ගමන් ඒ වෙලේම රිසල්ට් එක ලැබෙන බොඩි ස්ක්‍රබ් එකක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා පල්ලෙහා තියෙන notification bell එකත් click කරන්න. ඉතින් එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් ඔයාලට මේ බොඩි ස්ක්‍රබ් එක හදාගන්න ඕන වෙනවා මේ වගේ කප් එකක්. ඉතින් ගොඩක් හොඳයි තරමක් ටිකක් ලොකු වීදුරු බොටල් එකක් ගන්නවනම්. මොකද බොඩි ස්ක්‍රබ් එක අපිට සති දෙකකට ඇති වෙන ප්‍රමාණයෙන් එතකොට හදාගන්න පුළුවන් වෙනවා. ඊළඟට අපිට ඕන වෙනවා කොෆි. ඉතින් ඔයාලා කොෆි තෝරගනිද්දි හොඳ බ්‍රෑන්ඩ් එකකින් තෝරගන්න ඕනි. මික්ස් වෙච්ච ඒවා ඩයි දාපු ඒවා තෝරගන්න එපා. එතකොට අපිට ඒකෙන් ලැබෙන රිසල්ට් එකක් නැති වෙනවා. ඊළඟට අපිට ඕන වෙනවා සීනි. මම ප්‍රමාණ වශයෙන් කියන්නේ ඔයාලට තේරෙනවනේ කොහොම හරි කොෆි සීනි දෙක සමානව ගන්න ඕනේ. හිතන්නකෝ අපි කොෆි මේස හැඳි 5ක් ගත්තා කියලා. ඒ වගේම තමයි සීනිත් මේස හැඳි 5ක් ගන්න ඕනේ. ඉතින් ඒ අනුව ඔයාලගේ බොඩි එකට ප්‍රමාණවත් පරිදි ඔයාලට හදාගන්න පුළුවන්. ඉතින් මම සීනි දාගත්තා. දැන් දාගන්න හදන්නේ කොෆි. කොෆි මම මෙන්න මේ විදිහට දාගන්නවා. මේ බලන්න කොෆි ටික මම ගානට දාගත්තා. සීනි වගේම කොෆිත් ඒ ප්‍රමාණයෙන්ම ආවා. දැන් අපිට මේ බොඩි ස්ක්‍රබ් එක හදන්න අවශ්‍ය වෙනවා ග්ලිසරින්. ඉතින් මේ ග්ලිසරින් තියෙනවා නම් ගොඩාක් හොඳයි ස්ක්‍රබ් එකට දාන්න. මොකද ග්ලිසරින් ගොඩාක් උදව් වෙනවා අපේ ස්කින් එක ග්ලෝ කරගන්න. ඉතින් ග්ලිසරින් නැති කෙනෙක් ඉන්නවා නම් ඔයාලට මේකට දාගන්න පුළුවන් සුදු පොල් තෙල්. දැන් මම දාගන්නේ බොඩි වොෂ්. ඔයාලට අනිවාර්යයෙන්ම මේ ස්ක්‍රබ් එක හදාගන්න බොඩි වොෂ් ඕන වෙනවා. දැන් මම මේ විදිහට මම පාවිච්චි කරන බොඩි වොෂ් එකෙන් ටිකක් දාගන්නවා. ගොඩාක් දාගන්නත් එපා. මේක ඝනට හදාගන්න පුළුවන් වෙන තරමට බොඩි වොෂ් දාගන්න. ඉතින් අපි මේක මික්ස් කරගද්දී වතුර චුට්ටක්වත් එකතු කරන්නේ නැහැ. මේ විදිහට හොඳට මේ ඔක්කොම මික්ස් වෙන්න හොඳින් මික්ස් කරගන්න ඕනේ. බොඩි වොෂ් තියෙන නිසා ග්ලිසරින් තියෙන නිසා හොඳට මික්ස් කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට හොඳට මික්ස් කරගන්න. හරියට නිකන් චොක්ලට් පුඩින් එකක් වගේනේ. ඉතින් මෙන්න මේක තමයි මගේ බොඩි ස්ක්‍රබ් එක. ඉතින් මේ බොඩි ස්ක්‍රබ් එකෙන් බොඩි වොෂ් එක වගේම බොඩි ස්ක්‍රබ් එක දෙකම සිද්ධ වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලා බොඩි වොෂ් එකක් දාන වෙලාවට සතියට දෙපාරක් හෝ තුන් පාරක් මේකෙන් බොඩි ස්ක්‍රබ් එක කරගන්න. ඩේලි කරත් ප්‍රශ්නයක් නෑ. මොකද ග්ලිසරින් තියෙන නිසා ඔයාගේ ස්කින් එකට හොඳ තෙතමනයක් ලබා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම කියන්න ඕනේ ඔයාගේ බොඩි එකේ ස්කින් එක අවුවට පිච්චිලා තියෙනවා නම් අඳුරු ලප කැලල් තියෙනවා නම් ඒවා ඉතා ඉක්මනින් මේ ස්ක්‍රබ් එක මගින් නැති කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි කකුල් කොරළ පිපිලා රැලි වැටිලා නිකන් වියලි ස්වභාවයක් තියෙනවා නම් ඒවත් මේ ස්ක්‍රබ් එක මගින් ඉතා ඉක්මනින් නැති කරගන්න පුළුවන්. මොකද මේ ස්ක්‍රබ් එකට මම ග්ලිසරින් ඇඩ් කරලා තියෙන නිසා. ඒකයි මම කිව්වේ පොල් තෙල් වලට වඩා ඔයාලට ග්ලිසරින් ඇඩ් කරගන්න තියෙනවා නම් හොඳයි කියලා. ඔයාලා මේ ස්ක්‍රබ් එක ඔයාලගේ බොඩි එකට ඇප්ලයි කරාට පස්සේ අඩුම තරමින් විනාඩි 2-3ක්වත් හොඳින් ස්ක්‍රබ් කරන්න ඕනි. ඒ වගේම තමයි ස්ක්‍රබ් කරලා ඉවරනාට පස්සේ ටික වෙලාවක් මම නම් ස්ක්‍රබ් එක බොඩි එකේ තියෙන්න දෙනවා. අඩුම විනාඩියක් 2ක්වත්. ඊට පස්සේ තමයි සෝදලා ඉවත් කරන්නේ. ඉතින් ඔයාලට මේක ගාන පළවෙනි දවසේම හොඳ රිසල්ට් එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඔයාගේ ස්කින් එකේ ඩල් ගතිය, අඳුරු ගතිය නැති කරගෙන හොඳ මොයිස්චර් ගතියක් එක්කම හොඳ ග්ලෝ එකකුත් ලබා ගන්න පුළුවන් වෙනවා මේ ස්ක්‍රබ් එකට. ඉතින් ඔන්න ඔහොම තමයි මගේ බොඩි ස්ක්‍රබ් එක හදාගන්නේ. අවසාන වතාවටත් මතක් කරනවා ඔයා මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා පහලින් තියෙන bell icon එකත් click කරන්න කියලා. ඉතින් එහෙනම් තවත් මේ වගේ වීඩියෝ එකක් අරගෙන අදට ගිහින් එන්නම්.